ගෞරවනීය අපක්ෂපාතී විනිසුරු මඩුල්ලෙන් අවසරයි. මාද කතා කිරීමන බලාපොරොත්තු වන්නේ සංනිවේදනය සහ මාධ්‍යත්වය පිළිබඳවයි. ඉතින් යොමුවන් නම් අද මගේ මාතෘකාව වන සංනිවේදනය සහ මාධ්‍යත්වය ගැන කතා කරන්න. සංනිවේදනය යනු නැත්නම් සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න කලින් අපි මේ සංනිවේදනයේ විකාශනය පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ සංනිවේදනය මේ දක්වා කොහොමද වර්ධනය වුනේ? අපි මෙතනදී කතා කරන්නේ මානව සංනිවේදනය ගැන. මානවයාට පමණක් නොව සියලුම සතුන්ට සංනිවේදනයක් තියෙනවා. හැබැයි ඒ සංනිවේදනය මානවයාගේ සංනිවේදනයේ තරම් ප්‍රබල සංනිවේදනයක් නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තාම ගෙදරට සර්පෙක් ඇවිල්ලා ඉන්න වෙලාවක ගැරන්ඩියෙක් වගේ ඉන්න වෙලාවක දෙමළච්චන්ගේ කීචි බීචි සද්දෙන් ඔබට කියන්න පුළුවන් ඔවුන්ට අනතුරක් සිදු වුණ බව. ඒ වගේම බල්ලෙකුගේ බිරීමකදී බල්ලෙකුගේ බිරීමේ විලාසයන් ඔබට කියන්න පුළුවන් ඔහු මේ කියන්නේ කුමක්ද කියලා. සත්ත්වයන් අතරත් යම් යම් සංනිවේදන උපක්‍රම තිබ්බත් ඔවුන්ගේ සංනිවේදනයේ ප්‍රධාන වශයෙන් ආහාර ප්‍රජනනය ආරක්ෂාව වගේ මූලික අවශ්‍යතා සඳහා පමණක් සීමා වෙලා තියෙනවා. නමුත් එතනින් එහාට ගිහිල්ලා මානව සංනිවේදනයේ වඩා දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මානව සංනිවේදනය මෙතරම් දියුණු තත්ත්වයකට පත් වීමට හේතුව වන්නේ ප්‍රධාන වශයෙන්ම මානවයාගේ පරිණාමයත් සමග මානවයාට ලැබුණු උසස් තාර්කික බුද්ධියත් ස්මරණ ශක්තියත් තීරණ ගැනීමේ හැකියාවත්. ප්‍රාථමික මානවයාගේ ආරම්භයේදී ඔවුන්ට වචන නිවැරදිව හැසිරවීමට අද වර්තමාන මිනිස්සාමෙන් සංනිවේදන කටයුතු වල නිරත වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඊට හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ මුඛයේ මාංශ පේශියන් ආදිය ඒ හඬ නිපදවීමට අදාළ වන ලෙස සකස් වී නොතිබීමයි. නමුත් ක්‍රමක්‍රමයෙන් මුල්වදී ඉඟි බිඟි සංඥා සහ විවිධ රටා අනුව සංනිවේදනය කර මානවයා ක්‍රමක්‍රමයෙන් වඩා දියුණු සංනිවේදන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අපි බලමු දැන් මේ සංනිවේදන මට්ටමට ක්‍රමක්‍රමයෙන් ඔවුන් ළඟා වුණේ කොහොමද කියලා. මෙහි නිසි පිළිවෙලක් සහ මෙහි කතාව එකවර ඉදිරිපත් කළ නොහැකි මහ විශාල කතාවක්. නමුත් කෙටියෙන් කියන්න. මානවයා ඔවුන්ට කතා කිරීමේ හැකියාවක් ලැබුණා. ඊට කලින් ඔවුන්ගේ මානවයාගේ පිරිසතු දඩයම යනකොට ඔවුන් එදිනදා ජීවිතයේ දැකපු සතුන් දඩයම් කිරීම වේවා සතු පස්සේ පන්නන එක වේවා ඔවුන් ඒක මතකයේ තියාගෙන ඇවිල්ලා ඔවුන්ගේ ස්මරණ ශක්තිය අනුව ගල් ගුහාවල අහල්මේ සිතුවම් කරන්න පටන් ගත්තා. අදටත් මේ සිතුවම් පිළිබඳ සාක්ෂි අපිට හමු වෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට මොවුන්ට වචන වලින් යම් ශබ්දයක් පිට කරලා ඒ ශබ්දයට අනුව යම් අදහසක් තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි එක ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු යම් විවිධ වෙනත් භාෂා කතා කරන්න සූදානම් වුණේ. මේ විදිහට හඬ මගින් යම් අදහස් ඉදිරිපත් කරද්දී ඊළඟට ඔවුන්ට අවශ්‍ය වුණා හෝඩියක්. ඊළඟට ඔවුන් ඒ හෝඩියන් නිර්මාණය කරගන්න උදාහරණ විදිහට සිංහල හෝඩිය දෙමළ හෝඩිය වගේ. ඒ කියන්නේ නිශ්චිත යම් සංකේතයකට අනුව ඒක දිහා බලලා උන්ට කියන්න පුළුවන්කම නැනවා මේකෙන් මෙන්න මේ ශබ්දය තමයි උච්චාරණය වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි අයන්න ලියලා පොතක පෙන්නුවාම ඒකේ ආ කියන ශබ්දය කියවෙන්නේ කියන එක කියන්න පුළුවන්. අන්න ඒ වගේ විවිධ භාෂාවල විවිධ දේවල්. ඊට පස්සේ ඔවුන් විවිධ දේවල් ලියන්න පුරුදු වුණා. ඒවා ලියන්නේ කොහෙද කොතැනද මොන විදිහටද කියලා උන්ට අදහසක් තිබුණේ නැහැ. සමහරු ගල් ගුහාවල ඔය ඊට පස්සේ ගස්වල ඔය ගල්වල හැමතැනම එක දේවල් ලියන්න තිබ්බා. ඒ වගේම ඒවා ලියන්නේ කුමන දිශාවටද කියලා උන්ට අදහසක් නැහැ. සමහරු වමේ සිට දකුණට ලිව්වා, සමහරු දකුණේ ඉඳන් වමට ලිව්වා, සමහරු උඩේ ඉඳන් පල්ලෙහාට ලිව්වා, සමහරු සීසානකමේට ලිව්වා. ඊට පස්සේ නූතනයට ඔහොම පරිණාමය වීගෙන ඇවිල්ලා මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම, ඊට කලින් තව මොනවාද කඩදාසි සොයා ගැනීම, නූතන මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම, ඔය ආදී පියවරෙන් පියවර ඇවිල්ලා පියවරෙන් පියවර ආපු සංනිවේදනයේ රූපවාහිනිය ගුවන් විදුලිය පුවත්පතත් අතික්‍රමණය කරමින් මේ වන විට නව සමාජ මාධ්‍ය ජාල දක්වා මානව සංනිවේදනයේ විවිධ ආකාරයෙන් පැතිරලා තියෙනවා. හරි.
සංනිවේදනයේ මේ දක්වා දීර්ඝ ඉතිහාසගත ගමනකින් මේ අවස්ථාවට ආවේ. ඒ කියන්නේ සංනිවේදනයේ ඉතිහාසය මේ වෙනකොට මම වාට කියලා සමාරයි. එහෙනම් ඊළඟට මම වාට කියන්න යන්නේ සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා. සරලවම සංනිවේදනය කියන්නේ අපේ ඇඟ ඇතුලේ අපේ හිතේ ඇතිවෙන හැඟීම් අන්‍යයන්ට ප්‍රකාශ කිරීම. අපේ හිත ඇතුලේ ඇතිවෙන දේවල් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් මෙවලමක් තමයි සංනිවේදනය කියන්නේ. සංනිවේදනය සිදුවීම සඳහා තම අදහස් ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා වගේම සමහර වෙලාවට සමහර සංනිවේදන අවස්ථාවලදී අන්‍යයන්ගෙන් අපට අදහස් ලබා ගැනීම සිදු වෙනවා. අපි පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩයට අදහස් ලබා ගැනීම සංනිවේදනයේද සිදු වෙනවා. අපේ අදහස් අපේ හැඟීම් ප්‍රකාශ කිරීම සංනිවේදනය කියලා සරලව කියනවා. හරි. ඊළඟට අපි කතා කරමු සංනිවේදනයේ ආකාර ගැන. සංනිවේදනයේ ආකාර ගැන මම මෙහෙම කියන්නම්. අන්තර්වර්තී සංනිවේදනය. එක අන්තර්වර්තී සංනිවේදනය, දෙක අන්තර්පුද්ගල සංනිවේදනය. ඊට පස්සේ සමූහ සංනිවේදනය, හතරවෙනි එක ජන සංනිවේදනය. මොකද්ද අන්තර්වර්තී සංනිවේදනය කියන්නේ? තමා සමගම සිදු කරනු ලබන සංනිවේදනය අපි කියනවා අන්තර්වර්තී සංනිවේදනය කියලා. තමා සමගම සංනිවේදනය කරන්නේ කොහොමද? තමා සමගම සංනිවේදනය කරන්නේ හිතන්න ඔබට කලින් සිදු විහිළු ජනක සිදුවීමක් මතක් ඉබේම hina යනවා. ඇයි ඉබේම hina ගියේ? ඔබ සමගම සංනිවේදනය කරනවා. අන්න ඒකට කියනවා අන්තර්වර්තී සංනිවේදනය කියලා. ඒ වගේම ඔබට පෙර කාලයක සිදු දුක හිතෙන සිද්ධියක් නිසා ඔබගේ දෙනෙත් වලින් කඳුළු ගලා එනවා. ඇයි ඒ කඳුළු ගලා ආවේ? ඔබ සමගම සංනිවේදනය කරා. ඒක අන්තර්වර්තී සංනිවේදනය. ඒ වගේම ඔබ හිතන්න ඔය අය තව යාළුවෙකුයි හෝ යාළුවන් දෙදෙනෙකු අතර හෝ යාළුවන් කණ්ඩායමක් අතර සිදුවන සංනිවේදනයක්. අන්න ඒ වගේ සංනිවේදනයකට ඒ වගේ කතා බහකට අපි කියනවා සමූහ සංනිවේදනයක් කියලා. අන්තර් පුද්ගල සංනිවේදනයක් කියලා. අන්තර් පුද්ගල සංනිවේදනය. සමූහ සංවිධානයක් කියන්නේ විදුහල්පතිතුමා ඔබේ රැස්වීම අමතද්දී සැලකිය යුතු ප්‍රමාණයට යම් පණිවිඩයක් යවනවා. අන්න ඒ වගේ සංනිවේදනයකට අපි කියන්නේ සමූහ සංනිවේදනය කියලා. ඒ වගේම ඊළඟට සමූහ සංනිවේදනය පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ජන සංනිවේදනය. ජන සංනිවේදනය තමයි මේ සංනිවේදනයේ වඩා දියුණුකම අවස්ථාව වෙන්නේ. ජන සංනිවේදනයේ විශේෂිත ලක්ෂණයක් තමයි තමාගේ පණිවිඩය අනිත් අය ලබන බව දන්නවා. ඒ කියන්නේ මම මොකක් හරි කිව්වා මේක අනිත් අයට ඇහෙන බව දන්නවා. හැබැයි ඔවුන් වෙන අපව පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් එකිනෙකා හා සමීප වීම සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගුවන් විදුලියක රූපවාහිනියක පුවත්පතක ඉදිරිපත් කරන දැන්වීමක්, ඒ වගේම රූපවාහිනියක විකාශනය වන ප්‍රවෘත්ති විකාශයක්, ගුවන් විදුලියක විකාශනය වන ගීත අටසටහනක් අනිත් අය එය ශ්‍රවණම කරනවා, එය කියවනවා කියලා එය ඉදිරිපත් කරන පුද්ගලයන් දන්නවා. නමුත් ඒ කියවන්නේ කවුරුන්ද? ඔවුන්ගේ නම් වශයෙන් ඔවුන් පුද්ගලයන් වශයෙන් ඔවුන්ව දන්නේ නැහැ. අන්න ඒ වගේ ආකාරයේ සංනිවේදනයකට තමයි අපි ජන සංනිවේදනය කියලා කියන්නේ. එහෙනම් මේ වෙනකොට අපි ජන සංනිවේදනයේ විකාශනයේ සංනිවේදනයේ දක්වා විකාශනයේ ඒ වගේම සංනිවේදනය කියන්නේ මොකද්ද? සංනිවේදනයේ ආකාර ගැන කතා කරා. ඊළඟට අපි කතා කරන්න දෙන්නේ මේ සංනිවේදනයේ ප්‍රයෝජනය. සංනිවේදනයේ පටන් ගැනීම අපේ තියෙන අදහස් අනිකාට ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ලෙසයි. අනිකාට ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලෙසයි. සංනිවේදනයේ විධිමත් හෝ අවිධිමත් වේවා ඒ සංනිවේදනය තුළ අපි සිදු කරන්නේ අනිකාට පණිවිඩයක් ඉදිරිපත් කිරීම. අපේ හැඟීම්, අපේ සිතුවිලි, අපේ ව්‍යාකූලභාවයන් අනිකාට ඉදිරිපත් කිරීම, අපේ සිත් ඇවුලන් අනිකාට ඉදිරිපත් කිරීම, අපේ අදහස් ඉදිරිපත් කිරීම. ඒ තුළින් මානසික වශයෙන් සතුටක් ලබා ගැනීමට අපිට පුළුවන්. විනෝදාස්වාදය ලබා ගැනීමටත් අපි අදහස් පාවිච්චි කරනවා. ඒ වගේම මිනිසා උපතින්ම තොරතුරු දැනා ගැනීමේ පිපාසිතේ ඒ පිපාසය නිමා ගැනීමටත් මේ සංනිවේදනය භාවිතා කරනවා. මේ සංනිවේදනය ඉදිරිපත් කිරීමේ ලහා මාධ්‍ය විශාල කාර්යභාරයක් කරනවා. අධ්‍යාපනය, ඒ වගේම විනෝදාස්වාදයේ තොරතුරු දැන ගැනීම, ඒ වගේම විවිධාකාරයෙන් නිර්මාණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරමින් සංනිවේදනය යහපත් විදිහට කරනවා. ඒ වගේම ඒ ආකාරයෙන් අපේ සංනිවේදනය තුළින් විශාල ප්‍රයෝජන ලබා. හොඳේ කියනවා නම් සංනිවේදනය නිසා තමයි මේ සමාජයේ මෙතරම් දියුණුනේ. රටක තුන්වෙනි අධිකරණය කියලා කියන්නත් පුළුවන්. මේ සමාජ මාධ්‍ය සහ මේ සංනිවේදනය සම්බන්ධ ඒ ආයතන සහ සංනිවේදන ව්‍යුහයට.
හරි. ඊළඟ හතරවෙනි කතාව ගමු. සංනිවේදනය ජන සමාජයේ අත්‍යවශ්‍යම දෙයක් කියලා මේ වෙනකොට ඔබ දන්නවා. හැබැයි මේ අත්‍යවශ්‍ය ජන සංනිවේදනය අතරේ නූතන සමාජ මාධ්‍ය ජාලات එක්ක දරුවන්ගේ ජීවිත සහ සමාජයේ කුඩා දරුවන්ගේ මැදිවී අයගේ වැඩිහිටියන්ගේ වයසක පුද්ගලයන්ගේ පවා ජීවිතවලට අතිශය තර්ජනාත්මක බලපෑමක් සිද්ධ කරනවා. අපි එකින් එක බලමු. කුඩා ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට ඔවුන්ගේ ළමා කාලය ලෙස වැය කිරීමට සෙල්ලම් කර තිබීමට ලැබෙන කාලය පැය 7-8ක් රූපවාහිනිය ඉදිරියේ තබනවා. ඒ වගේම ඒ තුලින් ඔවුන්ගේ පවුලේ සම්බන්ධතා ගිලිහෙන අතර ඒ වගේම ඔවුන්ට සමාජ කුසලතාව වගේම නිර්මාණශීලී හැකියාව වගේම පරිකල්පන හැකියාව නැති කරනවා. ඒ වගේම තවත් බලපෑමක් තමයි ඒ වගේ තිබෙන වීර චරිත ලෙස ඔවුන් ආරූඪ කර ගැනීමට ගිහින් ඔවුන්ගේ ඔවුන්ට විවිධ අනතුරු සිදුවීමට හැකියි. හුදෙක්කෝ ඇත්ත ලෝකයේ ලෙස රූපවාහිනී හෝ ගුවන්විදුලි හෝ පුවත්පත හෝ වෙනත් සංනිවේදන මාධ්‍යයක් කරා ඉදිරිපත් කරන ව්‍යාකූල වෙච්ච බොරු ලෝකයක බොරු ලෝකයක් ඔවුන් ඇත්ත ලෝකයේ ලෙස දකින්න පටන් ගන්නවා. ඊළඟට අපි කතා කරමු තරුණ දරුවන්ට. තරුණ දරුවනුන් මේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අනුකරණය කිරීම විශාල කැමැත්තක් දක්වනවා. ඒ වගේම මන්ත්‍රාව්‍ය වගේ දේවල් වලට යොමුමිට බලපානවා. ඒ වගේම විවිධ තර්ජන කිරීම සහ විවිධ අපයෝජන අපචාර සඳහා බලහත්කාරය යොමු කර ගැනීමට මේ සමාජ මාධ්‍ය සමාජයේ බරපතල ලෙස යොදා ගන්නමින් පවතිනවා. ඒ නිසා තරුණ දරුවනුන් අතිශය ව්‍යාකූල බවටපත් වෙමින් ඔවුන්ගේ අධ්‍යාපනයට සීමා වෙමින් ඔවුන්ගේ ජීවිත විනාශ කර ගැනීමකට කටයුතු කරනවා. ඔවුන්ගේ ජීවිත විනාශ වෙමින් පවතිනවා මෙන්න මේ සමාජ මාධ්‍ය සහ ජන සංනිවේදනය නිසා. ඉතින් ඊළඟට අම්මලා තාත්තලා ගත්තම වැඩිහිටියෝ ඒ වගේම මැදිවිය වැඩිහිටියෝ පොදුවේ කතා කරමු. මේගොල්ලෝ මේ සමාජය තුළ දරුවන් අතර තියෙන සම්බන්ධතාව නැති වෙලා ඔවුන් අතර තියෙන දුරස්භාවයක් ඇති වෙලා ඔවුන්ගේම ලෝක තුළ තනියලා තිබෙන ස්වභාවයක් විශේෂතාවයක් දකින්න තියෙනවා. ඉතින් ඔවුන් අතර තියෙන සම්බන්ධතාව නැති වෙලා ඉතින් නැවත මේ දුරකථනයෙන් මේ සමාජ මාධ්‍ය වලින් මේ පුවත්පතෙන් ගුවන් විදුලියෙන් එළියට ගිහිල්ලා ලෝකයේ දකින්න අවස්ථාව අපි උදා කරගත යුතු බවට ඔබට දැනගන්න සැලැස්වීමට කතා කිරීමට හොඳම කාලය මේ තමයි. ඉතින් අවදි වන්න. මේ ඔබ කොටු වෙලා තියෙන සමාජ මාධ්‍ය කියන රාමුවෙන් එහාට ඊට වඩා ලස්සන ලෝකයක් තියෙනවා. සමාජ මාධ්‍යයේ ඉන්න මිතුරන්ගෙන් එහාට ලස්සන යාළු සම්බන්ධතාවක් තියෙනවා. සමාජ මාධ්‍යයෙන් දකින්න දේවල් වලට එහාට පවුල් අතර ලස්සන සම්බන්ධතාවක් තියෙනවා. මේ සම්බන්ධතා ඒ දේවල් හොයාගෙන යමු. සමාජ මාධ්‍ය අවශ්‍යතාවයට අනුව අවශ්‍යානුකූලව පමණක් පාවිච්චි කරමු. සමාජ මාධ්‍ය තමා පාලනය කරනවා නෙවෙයි තමා විසින් සමාජ මාධ්‍ය තමාගේ අවශ්‍යතාව සඳහා පාලනය කරන තැනකට පත් කරගමු. ඉතින් එයයි මගේ අදහස. එකතු වන්න අපි මේ ලෝකය වෙනස් කරමු. මෙතෙක් කියලා මගේ කතාව අසා සිටි ඔබ සැමට අවසාන වශයෙන් ස්තුතියි.